අපේ ජීවිතයට මුදල් ගලා එනවා වගේම ඒවා ඉතා වේගයෙන් අපින් ඈතට ගලා යන අවස්ථා ඔයා අත්විඳලා තියෙනවද? බොහෝ දෙනෙක් හිතන්නේ මුදල් ඉතිරි කිරීම කියන්නේ සිරගත වීමක් කියලා. නමුත් ඇත්තටම මුදල් හැසිරවීම කියන්නේ ඔයාගේ නිදහස ගොඩනගා ගැනීමයි. සබා දහම දෙස බලන්නකෝ. වැහි කාලයේදී ජලය එකතු කරගන්න පොළව නියගයේදී මුළු වනාන්තරයම පෝෂණය කරනවා. අද ලීෆ් ඇන්ඩ් ලයිට් තුලින් අපි කතා කරන්නේ ඔයාගේ ජීවිතය ධනයෙන් පුරවන ඒ මුදල් හදන පුරුද්ද ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ආකාරය ගැන. මුදල් කියන්නේ හුදෙක් කඩදාසි හෝ ඉලක්කම් පමණක් නෙවෙයි. ඒක ඔයාගේ ශ්‍රමය සහ කාලය වැය කරගත් උපයාගත් ශක්තියක්. ඔයා මුදල් වියදම් කරන සෑම අවස්ථාවකම ඔයා කරන්නේ ඔයාගේ ශක්තියෙන් කොටසක් තව කෙනෙකුට ලබා දෙන එක. සබාදාම ශක්තිය අපත යන්නේ නැහැ. ඒක සෑම විටම ප්‍රතිචක්‍රීකරණය වෙනවා. ඔයාගේ මුදල් ශක්තිය ගලා යන ආකාරය ගැන අවධානයෙන් ඉන්න ඕනේ. අනවශ්‍ය දේ වෙනුවෙන් ඔයාගේ ශක්තිය වැය කිරීම නතර කළ දවසට ධනය ඔයා අසල රැඳෙන්න පටන් ගන්නවා. අපි බලමුද පියවර වශයෙන් මෙන්න මේ පුරුද්ද කොහොමද කරන්න කියලා. පියවර අංක 1 තමයි කෘතඥතාව. gratitude. ඔයාගේ අතට ලැබෙන සුළු මුදලට පවා මුලින්ම ස්තුතිවන්ත වෙන්න. පැලයකට ගසකට වතුර දාන්නක් මෙන් ස්තුතිපූර්වකව ඔයාගේ අතට ලැබෙන මුදල් පිළිගන්නකොට එය තව තවත් වර්ධනය වීමට අවශ්‍ය මනෝභාවය සකස් වෙනවා. පියවර 2 තමයි ඔයාට ලැබෙන අස්වැන්නෙන් කොටසක් නැවත වැපිරීමට පෙර බීජ ලෙස ඉදිරි කරන ගොවියෙකු වගේ ඔයාට ලැබෙන ආදායමෙන් අවම වශයෙන් 10%ක්වත් ඔයාගේ අනාගතය වෙනුවෙන් වෙන් කරන්න. එය වියදම් කිරීමට නෙවෙයි, ඔයාගේ ධනය නැමැති වෘක්ෂය වර්ධනය කිරීමටයි එසේ කරන්නේ. පියවර 3 තමයි සරල බව. සබාදාම හරිම සරලයි. ඒත් හරිම පිරිපුන්. ඔයාගේ ජීවිතයට සැබවින්ම වටිනාකමක් එක් නොකරන දේවල් සඳහා මුදල් වැය කිරීම නතර කරන්න. අවශ්‍යතාවය සහ ආශාව අතර වෙනස හඳුනා ගන්න මොහොතේ ඔයාගේ මුදල් හදන පුරුද්ද ආරම්භ වෙනවා. මුදල් ඉතිරි කිරීම පුරුද්දක් කරගත් විට ඔයාගේ මනසට දැනෙන නිදහස අතිමහත්. ඔයාට හදිසි අනුතරකදී හෝ හදිසි අවස්ථාවකදී බියක් දැනෙන්නේ නැහැ. සබා දහම සෑම විටම සූදානමින් සිටින්නාක් මෙන් ඔයත් සූදානම්. ඔයාගේ මුදල් පසුම්බිය පිරී පවතිනකොට ඔයාගේ ආත්ම විශ්වාසය ඉහළ යනවා. ඒ විශ්වාසය තව නව ආදායම් මාර්ග ඔයා වෙත ආකර්ෂණය කර ගැනීමට මන්මාවත් සකසනවා. ඉතින් අද ඉඳලා ඔයත් ඔයාගේ ධනය නැමැති උද්‍යානය පෝෂණය කරන්න පටන් ගන්න. ඔයාගේ මුදල් ඉතිරි කිරීමේ ගමන් මගේ ඔබ අනුගමනය කරන එක පුරුද්දක් පහලින් අපට කමෙන්ට් කරන්න. අප සෑම විටම උත්සාහ කරන්නේ ඔයාගේ ජීවිතය ආලෝකමත් කිරීමට. මේ වටිනා පණිවිඩය ඔයාගේ හිතවතුන් අතර බෙදා ගන්න. සබාදාමේ සාරවත් භවයේ සංකේතයේ බවට ඔබ ඉස්සෙල්ලාම පත් වෙන්න. ඉතින් මේ පණිවිඩය ඔබට නිතින්ම සෞභාග්‍ය රැගෙන ඒවි. අදට මම ගිහිල්ලා එන්නම්. ඔබ සැමට සුබ දවසක්. මම ලීෆ් ඇන්ඩ් ලයිට්.